දැන් අපි කිටි මහල ඉවරයි. කිටියට පැඩිම් පුරවන්න ඕන. මේ පැඩිම් පුරවනට ඔළුව පොඩ්ඩක් එළියට ඇදලා ගන්න බඩ හරියට. ඊට පස්සේ අපි ඔළුවේ හොම්බ පැත්තට මෙහෙම රෙදි කෑල්ලක් තියලා මැහුවනේ. හොම්බ නිකන් රවුම් හැඩේ හැදින්න. ඒ රෙදි කෑල්ල චුට්ටක් කපලා ඒක ඇතුළට වෙනම පැඩින් දාන්න. පැඩින් අපි පුරවද්දි ටික ටික තමයි පුරවන්න ඕන. දැන් පැඩින් පුරවන එක මීට කලින් ටොයිස් මැහුවා අය දන්නවා. අලුත් අය දන්නේ නැහනේ. ඒ නිසා බලන්න මේ හොම්බ පිටිපස්සට ඇල්ලුව කෑල්ල පොඩ්ඩක් කපලා අපේ ඇඟිල්ල දාගන්න පුළුවන් විදිහට මෙහෙම ඒක ඇතුළට පැඩින් ටික ටික යවන. ඒතර මේ දාන පැඩින් ටික නිකන් ගල වගේ දාන. කියන්නේ ගලක් වගේ හොම්බ හයි වෙන තරමට පුළුවන් තරම් පැඩින් හිර කරනවා. එතකොට තමයි හොම්බේ ලස්සන බෝල හැඩේ මතුවලා එන්නේ. ඉතින් මේ විදිහට පැඩින් ගොඩාක් හිර කරලා වර්පුලම් මේක ඉස්සරහා පැත්ත පොඩක් හරවලා බලන්න. හොම්බට පැඩින් ඇද්ද කියලා. මේකට මම ලොකු පැඩින් ප්‍රමාණයක් දානවා. සාමාන්‍යයෙන් හොඳට හිර වෙන විදිහට මෙහෙම ඇඟිල්ලෙන් හතර වටේට විහිදෙන. ඒ කියන්නේ හොම්බ කප් එක වගේ තියෙනවනේ. ඒක ඇතුලේ වටේටම විහිදෙන්න හොඳට පැඩින් තදට දාන්න ඕනේ. ඒකයි මම ගලක් වගේ කියලා පැහැදිලි කරේ. එතකොට ඒ වගේ තද වෙන විදිහට දාන්න ඕනේ. මේක අනිත් පැත්තෙන් හරවලා බලන්න ඝනකම කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන එක මේ බලන්න. දැන් මේ හොම්බ බෝලයක් වගේ තියෙනවා ලස්සනට. ඒක හොඳට එහෙම මෙහෙන් ඇද වෙලා නැතුව හයියට තියෙනවා. දැන් මේකට මම තව පැඩින් දානවා. මේ දැන් හොඳට ඝනට තියෙනවා. හැබැයි තවත් මේකට පැඩින් දානවා. ඊට පස්සේ මේ විදිහට හොම්බට ගොඩාක් පැඩින් දාන්න. හොම්බට පැඩින් දාලා ඉවරලා අපිට මම කකුලේ අගට පැඩින් දාන්න. කකුලේ අගටත් තදට පැඩින් දාන්න. මොකද මේ කිටි මහලු වුණාන් පස්සේ මගේ ටේබල් එකට හිටවලා තියන්න පුළුවන්. එයා වැටෙන්නේ නැහැ. හයියට තියෙනවා. ඉතින් ඒ විදිහට මේ බඩේ සිදුර හරියෙන් හොඳට ඔළුව හොඳට හතර වටේට විහිදෙන්න ඔළුවේ හැඩේ තියෙනවනේ කිටිගේ ඔළුවට ආවෙන එක හැඩයක් මේ හැඩේ එන විදිහට දාන්න. යාගේ වලිගෙටත් පැඩින් දාන්නේ ඇඟ ඇතුලේ නිසා වලිගේ පල්ලෙහාට වැටෙන්නේ නැති වෙන අපිට හදා ගන්න පුළුවන්. වලිගේ මුදුනට පැඩින් ගොඩාක් දාන්න ඕනේ. නිකන් ලිහිල් විදිහට දාන්න. වලිගේ ඇඟට ජොයින් වෙන තැනට එතනට පැඩින් එක දිගට දාන්න. පැඩින් එක කඩන්න නැතුව. ඒ ගැන තේරෙන්නේ නැත්නම් අහන්න අනිවාර්යෙන් ගෲප් එකට මෙසේජ් එකක් දාලා. ඊළඟ මම මෙයාගේ ඇස් නහය තමයි මේ තේරුවේ. රෝස පාට නහයක් ගත්ත බව මේක මිලිමීටර් 22 වගේ නහයක් මේ අරගෙන තියෙන්නේ. ළඟ තිබුණ නහයක් තමයි ගත්තේ. ඊළඟට ඇස් දෙක මම ප්ලාස්ටික් ඇස් ගැලපෙනවද කියලා බැලුවා. ඒක හරියන්නේ නැහැ. ප්ලාස්ටික් ඇස් හරියන්නේ නැහැ. දැන් මෙයාගේ ඇස් දෙක අර එම්බ්‍රොයිඩර් ඇස් දෙකක් තියෙන. දැන් මේ පෙනුම අපි කොහොම හරි ෆෙල්ට් වලින් කපලා ගන්න ඕනේ. ඒක තමයි ඊළඟ වැඩේ. එම්බ්‍රොයිඩර් ඇස් වලට ඕන නම් පළුව දීලා හදා ගන්න පුළුවන්. ටොයි එක පෙන්නලා කවුරු හරි තොග විදියට මේ නිර්මාණය කරනවා නම් ඔයාලට පුළුවන් ටොයි එකේ ෆොටෝ එකක් දීලා අපේ බ්ලොග් එක තියෙන බ්ලොග් එක දීලා මෙන්න මේ ප්‍රමාණයට මේ ඇස් ඕන කියලා ඉල්ල ගන්න පුළුවන්. මේක එම්බ්‍රොයිඩර් කරව ගන්න පුළුවන්. එතකොට නීට් එකට තියෙන. මොකද දැන් කිටි ලස්සන අර ඉන්ටර්නෙට් එකේ ඉන්න පෙනුමටම ඇඟ තියෙනවා. එතන ඉන්න හතර දෙනාම අපිට මහන්න පුළුවන්. අනික මේ ඇඟ වැටෙන්නේ නැහැ. හිටවලා තියන්න පුළුවන්. හරි ලස්සනට තියෙනවා. ඇස් දෙකෙන් තමයි ඊළඟට කැත වුණත් කැත වෙන්නේ. මොකද ඇස් දෙක නීට් එකටම අර ඉන්ටර්නෙට් එකේ පෙනුමට එම්බ්‍රොයිඩර් පෙනුමට අපිට දාගත්තොත් විතරයි මෙයාගේ මූණ හුරතල් ලස්සනක් එන්නේ. ඇස් දෙක ලස්සනට දාගන්න බැරිනොත් මෙයාගේ ඇඟ කොච්චර ලස්සනට මෙහුවත් උඩන්නේ මේක කැත විදිහට තමයි පේන්නේ. ඉතින් මම ඔයාලට ඇඳලා හැම කපලා ගත්තා. ඒ ඇහැ තමයි දෙපැත්ත හරවලා මෙතනට අල්ලන්න ඕනේ. ඉතින් මේක අපි ෆෙල්ට් වලින් නිර්මාණය කරගන්න ඕන. ඒ ඇස් හදනවා අපි මොනවා හරි නිර්මාණයක් හදලා ඇස් හදනකොට ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එක නිතර බලන්න. ඉතින් මේකෙදි දම් පාටක් තමයි තියෙන්නේ ඇහැට. මම ගාව දම් පාට නැහැ. මම ලානිල් පාට අරගෙන මේ ඇහැ හදනවා. ඉතින් මේ පෙනුමටම ගන්න පුළුවන් වේද කියන්නේ දැන් එම්බ්‍රොයිඩර් නෙවෙයිනේ. අපි හදන්නේ ෆෙල්ට් වලින්. ඒ නිසා ෆෙල්ට් වලින් කපලා බලමු. එතන මේ ඔළුවේ කෑල්ලත් මෙතනට පැඩින් පුරවලා මේක ඇතුළට මෙහෙම තියලා අල්ල ගන්න ඕනේ. ඒ කොටස් ටික මම ඉස්සරහට කියලා දෙන්නම්. දැන් මේ වෙලාව අපි කිටි ගැස් නිර්මාණය කරමු. මේ කිටිගෙන් අනිත් කිටිලා වර්ගත් කරන්න පුළුවන් මේ බ්ලොක් එකෙන්ම. මේක හරි ලස්සන බ්ලොක් එකක්. ඒ කියන්නේ යා හොඳට වැටෙන්නේ නැතුව පවා තියෙනවා. දැන් මම මේ විදිහට ලානිල් පාටක් දාලා ඇහැ කපා ගන්නවා. ලානිල් නැතුව දම් පාට තත් දම් පාට තිබුණා නම් ගොඩක් හොඳයි. මේ ඇහැ මම ඔයාලට අලවන්න කියලා දාලා තිනවා මුලින්ම අහන්න නැතුව. මොකද මං ඇඳලා ඇහැ තව චුට්ටක් පොඩි කරා මූණට ගැලපෙන්නේ නැහැ වගේ හිතලා. මොකද නිර්මාණය හැදුවට පස්සේ ඒක අර පැඩින් අල්ලලා තියෙන විදිහට ඒක එන පෙනුමට මූණට ගැලපෙන්න අපි S2 දාගන්න ඕනේ. ඉතින් ඒ නිසා මං ආපහු S2 ඇඳලා එවන්න හිතුවා පොඩියට. ඉතින් මේ S2 තව මීට වඩා අයිනෙන් රවුම් වෙන්න ඕනේ. මේ මම මුලින්ම දාන S2 ඒකත් රවුම් කරලා ඔයාලට ඇඳලා එවනවා. මේ S2 කෙලවර උල් හැදෙන්න තෝ රවුම් වෙන්න ඕන. ඉන්ටර්නෙට් එකේ තියෙන ඔය S2 සාමාන්‍යයෙන් මනුස්ස S2කට සමාන S2 ගන්න. ඒතර ඒකේ හැඩේ චුට්ටක් අඳින්න අමාරුයි. එතන මම ඒක ආපහු ඇඳලා අයින රවුම් කරලා ඔයාලට එවනවා. මෙන්න මේ විදිහට S දාගන්න වෙනවා අපිට ෆෙල්ට් වලින්. ඉතින් මේ විදිහට අර ඉන්ටර්නෙට් එකේ තියෙන පෙනුමට මේ ටොයි එක හදනවා නම් එම්බ්‍රොයිඩර් ඇස් කරගත්තා නම් ලස්සනට අපිට හදන්න පුළුවන්. මොකද ඇඟේ බ්ලොක් එක කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට තියෙනවා. S2 තමයි ගන්න ඕනේ. S2 කියන්නේ මූණට හුරතල් පෙනුමක් එන්නේ. ඉතින් අපි නිර්මාණය හදනකොට අර ඉන්ටර්නෙට් එකේ එකක් බලාගෙන හදන්නේ. ඒකේ පෙනුම ගන්න අනිවාර්යෙන් ෆොටෝ එක බලාගෙන S නිර්මාණය කරන්න. දැන් මේ S වල තව අගිස්ස රවුම් කරන්න ඕන. ඒ ටිකත් කරලා මම ඔයගොල්ලන්ට ඇඳලා එවනවා. මේ ඇහැ අලුතෙන් ආපහු ඇහැයි ආයෙ මම මෙයාගේ බෙල්ලට බෝ එකක් දානවා. කොණ්ඩේ අල්ලන කොටසයි. ඒ ටික මම අලුතෙන් ආපහු හදලා එනවා. ඒ බෝ එකත් එක්ක මම ඇහැ ආයෙත් ඇඳලා එවනවා.
ඉතින් මේ වගේ SP හාටු ෆැබ්‍රික් පේන්ට් වලින් චූටි පින්සලකින් දාගන්න පුළුවන්. හැබැයි තාම මේ S2 කියුට් මදි නිසා මම ආයෙත් S2ක් ඇඳලා ඔයගොල්ලන්ට එවනදි මේ විදිහට කිටිව නිර්මාණය කරන්න. S2 අලවන්න යන්න පළවන්න කලින් පින් එකක් ගහලා රඳවලා පොඩ්ඩක් පෙන්නන්න. මූණ කොහොමද පේන්නේ කියන එක මට බලන්න පුළුවන්. කටේ හැඩෙත් දාන්න තියෙනවා තව මේකට. ඊට කලින් S2 අර හුරතල් පෙනුම හදා ගන්න ඕනේ. අපි හදන්නේ ෆෙල්ට් වලින්නේ. එම්බ්‍රොයිඩරි එකක් මෙතන යන්නේ නැහැ. හැබැයි ෆෙල්ට් වලින් අර ලස්සන හුරතල් පෙනුම ගන්න. ඒකට ගැළපෙන විදිහට අපි තව S2 නීට් කරගන්න ඕනේ. මෙතෙන්ට එනකන් නිර්මාණය කරන්න. ඊළඟ මෙයාගේ කොණ්ඩේ කොටස තියෙනවනේ. ඒක ඇතුළට පැඩින් ගොඩක් දාන්න එපා. පැතිරෙන විදිහට දාලා පැඩින් පුරවන කට තියෙනවනේ. ඒ දෙක එකතු කරලා මැෂින් එකේ මහන්න. මහලෙලා කොණ්ඩේ ඉස්සරහා තියෙන නිකන් අර තුනේ ලක්කම වගේ පොඩි හැඩයක් තියෙන නිකන් අර ආච් එකක් වගේ එන්නේ හැඩ ටිකේ දාර ටිකක් මහන්න. පැඩින් එක අහු වෙන්නේ. එතකොට ගොඩක් අර ඇඹිලා වගේ ඇතුළට හැඩයක් එනවා. ඒක තමයි අපි කොණ්ඩේ විදිහට මෙයාට මහන්නේ. මෙතෙන්ට එනකන් හදලා ෆොටෝ එවන්න.